යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද නම් ඉතින් ඕඩර් එකක් පැක් කරනව නෙමෙයි. මගේ ලස්සන මල් බබාලා හැදෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි ආවේ. ඔයාලා කැමති පාටක් ඉතින් මේකට භාවිතා කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම මල් පෙත්ත හදාගන්න. ඒ වගේ ඉතින් අපි මල් පෙති ටිකක් හදාගමුකෝ. මේක ගොඩක් අමාරු නෑනේ. හරිම සරලයි. හරිම ලස්සනයි. බලන්නකෝ. හරි. දැන් ඉතින් මං කලින් හදලා තියාගත්ත ලස්සන මල් පෙති ටිකක්. ඔයාලට කැමති පාටකින් ගන්න පුළුවන්. මගේ ළඟ තියෙන පාට තමයි මම මේ භාවිතා කරේ අද. ඊට පස්සේ ඒකත් ඔයා කැමති පාටකින් පයිප් ක්ලීනර් දෙකක් ගන්න. ඊට පස්සේ ඔහොම ඒක රෝල් කරන්න. මේකෙන් කරන්නේ අපේ අර මලේ මැද කොටස හදාගන්න තමයි. ඊට පස්සේ ඔහොම ඔයාලා මල් හදන්නේ කීයක්ද ඒකට හරියන ඔය රවුන්ඩ් ප්‍රමාණයක් ඔයාලා හදාගන්න. මම නම් කලින් හදලා තියාගත්තා. ඊට පස්සේ ඔයාලා ළඟ ඔය ස්ටික් එකක් තියෙනවා නම් ඒවා හරි පෑන් බටයක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඔහොම ඔතාගෙන ඒ වගේ ඔයාලා මල් හදන ප්‍රමාණයට මල් 5ක් හදනවා නම් ඒව 5ක් ඕනේ. ඒ වගේ ඔය මං කලින් හදලා තියාගත්ත ඒවා ඔයාලත් එහෙම හදාගන්න. ඊට පස්සේ කලින් අපි රවුමක් හැදුවේ ඒක ගම් වලින් අලව ගන්න ඕනේ. ඔව් ඒ ටිකම මම දැන් එහෙම ගම් ගාලා අලව ගන්නවා. ඊට පස්සේ මල් පෙති අරගෙන එකින් එකට අර අපි හදාගත්ත බෝලේ තියෙන්නේ ඒ රවුමේ තියලා අලව ගන්න ඕනේ. ගාන්ට ලස්සනට බලලා හරියට අලව ගන්න ඕනේ.